මට ඔවා තේරෙන්නේ නෑ අනේ. මට තේරෙන්නේ කොට ඒක කරනවා. අහන්නකෝ. ඔයා ගැන මට දැවුණු ආදරේ කොහොමද නම් මං කියන්න දන්නේ. අනේ ඉතින් කියන්නකෝ මම මේ අහගෙන ඉන්නේ. ඔයා කියන කම තමයි. මගේ මොහුනේ. නලලෙට අරකි තංකල පොම්පොම් වගේ නලලෙට තුටි ලස්සන නලලෙට පර බහර සිවඩම් වගේ ඒක නම් හරි ලස්සනයි අනේ. මං කාලෙකින් එහුවේ. කාලෙකින් එහුවේ. ඔව් අනේ. දකින්නකොට මතක් වෙන්නේ එව්වා. ගෑනු වල්ලුනාව කියන කවි දන්නවද? ගෑනු කට්ටිය වල්ලුනාම වගේ. අනේ මන් දන්නේ නෑනේ. ඔය ඒක ඇවිල්ලා කියන්නේමයි. සන්තේ පල්ලන්න බෑ මට සුදු මුහුණ මතක් වෙනවා. ඇත්තට මේ මගේ? නැතුද වෙන මොකද? මල් සිඹින්න බෑ මට නුඹේ සුවඳ මතක් වෙනවා. ඒ තරම් සුවඳයිද මං ආව? හිතා ගන්න බෑ මට මගේ ඔළුව නරක් වෙනවා. අනේ. තැඹිලි බොණ්ඩ බෑ මට නුඹේ ළමද මතක්. අනේ බලන්නකෝ. ඔයා හරි නරකයි. ආවේ සිටිවිලි ආවේ සිටිවිලි කරුවෝ ඒ වගේ පණිවරු ලියපු දැන් බලන්න ළම ලියලා තියෙනවා කවියෙන් හන්දයාට සමානක තැඹිලි වලට සමානක කල්ටි වලට සමානක කල්ටි කාලා නැද්ද අම්මට සිරි ආ රොටි කෑල්ලක් එක කල්ටි කෑල්ලක් කනවා කියන්නේ එහෙමද? ඒක නෙමෙයි ඔයයි මායි හම්බුන වෙලාවේ ඔව් ආදරේ උතුරලා යන වෙලාවේ අනේ ඔයා වෙනුවෙන් මගේ පරාණය ඔයාට පූජා කරන්නවත් කැමති. අනේ ඇත්තද? මේ ආවි ඉන්න ගානකින් ඔබ හොයාගෙන ඔව් මගේ තිබෙන ආදරේ උල් වෙලා තියෙන අවස්ථාවේ කියලා කිව්වා. ඒ උල් වෙලා තියෙන මේ පුරිය. අනේ ඉතින් කියන්නකෝ. අනේ ඕක අහන්න. හරිද? එහෙනම් ඔන්න 1යි 2යි ඒ මොකද උදාහරණ දෙන්නේ? 3යි කියන්නකෝ ඉතින්. හරි. ඕක අහගන්න. ඔයා වෙනුවෙන්මයි මේක මන් දෙන්නේ. හරිද? හරි හරි ඉතින් කියන්න. අල්ලකදී ඉඳන් යටකාරයි මගේ කෙල්ල. අහා යන්නේ විතදි ගත්තයි නුඹගේ තොල්ල. ඇත්තට? අපරාදුවට ගන්නේ මේ සන්හන්ද. ඉතින් නුඹ මේ සන්හන්ද මම මට්ටම් කොල්ල. බලන්නකෝ ඔයා ඉගෙනගෙන තියෙන ඒවා. මං එන වල්නේ. එහෙනම් ඔයා දැක්කම මට ඕන් දැන් ඉතින් උපරිම හරියට වෙලා කියන්නේ. ඇත්තද? හරියට මස්කන්දෝ වන්නේ මස්සලාට මං යනකොට තම්බේ නත්තන සත්තමෙන් කියයි මේ ජීවිතේ කොයිතරම්. අනේ වාන්ටේ ඔය උඹ කොහෙන් ඉගෙන ගන්නවද මන් දන්නේ නේ. ඔයත් ටිකක් කියන්න මමද? අනේ අපි දෙන්නම එකතු වෙලා එකක් කියමු. මගේ එක? එහෙනම් මං නම් දන්නේ ඉතින් ඔය රාගධාරී ඒවා. මං ආදාරවරනාද එහෙමද? එහෙනම් ඕන් අහගන්නකෝ. මං කන්නේ වැටකොල්ලේ ගොඩක් එහෙමද? වැටකොල්ලෝ දාර දිනන නම එහෙනම් ඕන් මං කියනවා. පෙම් කකුල පිපි නවිත මහදේ. නංගි ඔය පැත්තේ දබරයක්ද? රණ්ඩු වෙනවද ඔය දෙන්න? අනේ අනේ මට මතක් වුණා. මොකද්ද? අනේ අපේ මහා එළදෙන මැරෙනකොට කොයි විදියටමයි කෑ ගැහුවේ. අනේ මගේ සාත්‍ය ගායනාව ඔයා එළදෙනට සම කෙරුවා නේද? මතරයත් ඔයාගේ රාගදාර සංගීතේ මගේ දාර කුළුමත් වෙලා ගියා. හරි ආදරේ කියන්නේ එහෙම නෙමෙයිනේ. එහෙනම් කොහොමද? ආදරේ කියන්නේ මෙහෙම. මෙහෙම ඉඳගෙන. හරිද? මෙහෙම ඇඟිල්ල අල්ලගෙන. මේ චුල්ලංගිල්ල මිරික මෙහෙම අහන්නේ. ආලා තියනවද? නෑ නරු ගිල්ල වැඩි වටියක් ගියා. හරි. මේ ගාන්නකෝ. මගේ ආදරේ කොහොමද කියලා. එහෙනම් කියන්න
හරි. Basante malti puna Basante malti puna Sudi puna Bagi madira rang telani Ino bilak mayo paine lagani Thank you.